එක් අවුරුද්දක් පෘථිවි වර්ෂ 4000ක් වන ලෝකයක් ගැන හිතන්න. මේ අප සෞරග්‍රහ මණ්ඩලයෙන් හමු වූ අභිරහස්මය වස්තුවක් ගැන කතාවක්. මේ තාරකා විද්‍යාඥයින්ගේ නවතම සොයා ගැනීමක්. මෙම සොයා ගැනීම සිදු කරේ අපේ සූර්යාට බොහෝ ඈතින්. සූර්යාගේ ආලෝකයේ පවා අපහසුවෙන් ළඟා වෙන තරම් දුරක තමයි මේ පිහිටා තිබෙන්නේ. මේ වස්තුව හඳුන්වන්නේ ඇමොනයිට් යනුවෙන්. මේ සාමාන්‍ය ග්‍රහලෝකයක් නොවේ. මේ අයිස් වලින් වැසුණු පුරාණ ඉතිහාසයක් ගැන ලොකු කතාවක් කියන කුඩා අභිරහස් ලෝකයක්. මේ ගැන දැනගැනීමට පෙර ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මේ පිහිටා තිබෙන්නේ මොනතරම් දුරකින්ද කියනවා නම් සූර්යාගේ උණුසුම දැනෙන්නේ නැතිම තරම්. මේ අපි මීට පෙර දැක තිබෙන සෑම ලෝකයකටම වඩා වෙනස්. මෙම සොයා ගැනීම සිදු වුණේ ලෝ ප්‍රමුඛතම දුරේක්ෂ භාවිතයෙන්. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විශේෂයි. තවද පෘථිවියේ වූ දුරේක්ෂ ජාලයන්ද මේ සොයා ගැනීම සඳහා භාවිතා වුණා. විද්‍යාඥයින් වසර ගණනාවක් පුරාවටම මේ වස්තුව නිරීක්ෂණය කරමින් විශාල දත්ත ප්‍රමාණයක් රැස් කරගෙන තිබෙනවා. එහි චලනය, දීප්තිය සහ ආලෝක පරාවර්තනය වැනි ගුණාංගයන් අධ්‍යයනය කිරීමෙන් දැන් ඔබට ඇතිවෙන ප්‍රශ්නය තමයි මේ ප්ලූටෝ වගේ වාමන ග්‍රහලෝකයක්ද කියන දෙය. ප්ලූටෝටත් වඩා බොහෝ ඈතින් සිටින මේ ලෝකයේ වාමන ග්‍රහලෝකයක් යටතට වැටෙන්නේ නැහැ. මීට හේතුව තමයි මේ ප්ලූටෝගේ ප්‍රමාණයට වඩා ඉතාමත්ම කුඩායි. මොකද ප්ලූටෝගේ විස්කම්භය කිලෝමීටර් 2377ක් වුවත් මේ කියන ඇමොනයිට්ගේ විස්කම්භය ආසන්න වශයෙන් කිලෝමීටර් 200 සිට 400ක් දක්වා පමණයි. මේ කුඩා ප්‍රමාණය නිසා වැටෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත කලාපයේ වන ඌඩ් ක්ලවුඩ් කුයිපර් බෙල්ටි අයිස්මය වස්තුන් කාණ්ඩයටයි. නමුත් ඔබ දන්නවද මේ ප්ලූටෝටත් වඩා වටිනා විශේෂ හේතුවක් තිබෙනවා. මේ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම ඇසින් දුටු පැරණිතම සාක්ෂිකරුවෙක් කිව්වොත් නිවැරදි. මේ සූර්යාට වඩාත් සමීප වෙන අවස්ථාවේදීත් සිටින්නේ පෘථිවියේ සිට සූර්යාට ඇති දුරට වඩා 66 ගුණයක් ඈතින්. එනම් නෙප්චුන් ග්‍රහයාටත් වඩා ඈතින්. මේ විශේෂත්වය වන්නේ එහි දුර පමණක් නොවේ. මේ ඉතා පැරණි වගේම ස්ථාවරයි. වසර 2ක පමණ දුරේක්ෂ දත්ත අධ්‍යයනයෙන් විද්‍යාඥයින් එක්තරා නිගමනයකට පැමිණියා. විද්‍යාඥයින් නිගමනය කරේ ඇමොනයිට්ගේ කක්ෂය සෞරග්‍රහ මණ්ඩලයේ බිහි වූ දා සිට එක වතාවක්වත් වෙනස් වී නැති බවයි. මේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා විද්‍යාඥයින් භාවිතා කළේ සංකීර්ණ ගණිතමය ආකෘති සහ කම්පියුටර් සිමියුලේෂන්. විද්‍යාඥයින් එහි චලනය ගණනය කිරීමට කෙප්ලර්ගේ නීති සහ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නීති භාවිතා කරා. මේ කක්ෂයේ ස්ථාවරත්වය විසින් පවසා සිටින්නේ ඇමොනයිට් සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භක අවධියේදී බිහි වූ වස්තුවක් බවයි. මේ කාලය ඉතා ව්‍යසනකාරී කාලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මොකද එම කාලයේ ග්‍රහලෝක ඝට්ටනයන් සහ ග්‍රහක ගැටීම් බහුලවම සිදු වුණා. සෞරග්‍රහ මණ්ඩලයේ එකම යුද පිටියක් වුණා කිව්වොත් නිවැරදි. මෙන්න මෙම හේතුව නිසා මේ විශ්වීය ටයිම් කැප්සියුල් එකක් බවට පත් වෙනවා. මේකෙන් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මීට වසර බිලියන ගණනකට පෙර කොහොම තියෙන්නට ඇතිද යන්න පෙන්වා සිටින අයිස් වලින් මිදුණු ලෝකයක් බවයි. මෙම කාල කැප්සියුල සංකල්පය තුළින් විද්‍යාඥයින්ට සෞරග්‍රහ මණ්ඩලයේ පූර්ව ඉතිහාසය තේරුම් ගැනීමට වටිනා අවස්ථාවක් ලැබෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඇමොනයිට්ගේ මතු පිටේ රසායනික සංයුතිය අධ්‍යයනය කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ බිහි වූ කාලයේ තිබූ මූලද්‍රව්‍ය සහ අණුක සංයෝග ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ පෘථිවියේ ජීවයේ ආරම්භය සම්බන්ධව නව සිද්ධාන්ත ගොඩනැගීමට පවා උපකාරී වේවි. මෙවැනි බොහෝ දුරස්ත වස්තුන් අනුගමනය කරන්නේ එක වගේම කක්ෂයන්. නමුත් පුදුමේ කියන්නේ ඇමොනයිට් එහෙම නැහැ. මොකද එහි කක්ෂයේ වැටී තිබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට. මේ විසින් අපට තවමත් තේරුම් ගන්න බැරි අභිරහස් අතීතයක් ගැන ඉඟි කරනවා. මේ ප්‍රතිලෝම කක්ෂය හෝ රෙට්‍රෝගේඩ් ඩෝබිට් එක ඇතිවීමට හේතුව කුමක්ද? විද්‍යාඥයින් අනුමාන කරන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භක අවධියේදී සිදු වූ ග්‍රහක ගැටුමක් හෝ බාහිර තාරකාවක ආකර්ෂණ බලපෑමක් නිසා සිදුවෙන්නට ඇති බවයි. සෙඩ්නා වැනි අනෙකුත් දුරස්ත වස්තුන් සමග සංසන්දනය කිරීමෙන් ඇමොනයිට්ගේ කක්ෂයේ අසාමාන්‍යතාවය තවදුරටත් අහුරු වෙනවා. මේ ඇමොනයිට්ගේ විරුද්ධ පැත්තට ගමන් කරන කක්ෂය විසින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ දුරස්ත කලාපවල ස්වභාවය මොන වගේද යන්න තේරුම් ගැනීමට උදව් වෙනවා. මතක තියාගන්න ඇමොනයිට්ගේ ඍජුව ලබාගත් ඡායාරූප අපි සතුව නැහැ. මේ ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා ඡායාරූපයක් ලබා ගැනීම ඉතා දුෂ්කරයි. මේ නිසා විද්‍යාඥයින්ට සිදු කළ හැක්කේ අනුමානයන් සිදු කිරීම පමණයි. මෙම අනුමානයන් ගොඩනැගීම සඳහා වුන් භාවිතා කරන්නේ වර්ණාවලීක්ෂණය සහ ආලෝක වක්‍රතා අධ්‍යයනය කිරීම වැනි ක්‍රමවේදයන්. මෙමගින් එහි මතුපිටේ පැහැ රසායනික සංයුතය සහ ඝනත්වය ගැන තොරතුරු ලබා ගන්නට පුළුවන්. නමුත් ඉදිරියේදී නව පරම්පරාවේ රෝමන් ස්පේස් ටෙලිස්කෝප් වැනි දුරේක්ෂයන් භාවිතයෙන් ඇමොනයිට්ගේ ඡායාරූප ලබා ගැනීමට අපට පුළුවන් වේවි.
මෙම අනුමානයන්ට අනුව මේ කුඩා අඳුරු අයිස්ලෝකයේ විස්කම්බය කිලෝමීටර් 200 සිට 400ක් දක්වා පමණයි. නමුත් කලිනුත් සඳහන් කරා වගේ ප්ලූටෝ නම් කිලෝමීටර් 2377ක් දක්වා ප්‍රදේශයක පැතිරෙනවා. මේ සම්පූර්ණයෙන්ම වගේ අයිස් වැස්මකින් වැසී පවතිනවා විය යුතුයි. මෙම අයිස් වැස්ම ජල අයිස් පමණක් නොවේ. විවිධ රසායනික සංයෝග වලින් සමන්විත වෙන්නට පුළුවන්. විද්‍යාඥයින් අනුමාන කරන්නේ මතු පිට අලු සහ දුඹුරු පැහැයකින් හෝ ලා රතු පැහැයකින් සමන්විත වෙනවා විය හැකි බවයි. මේ පැහැයන් නැතිවීමට හේතුව අන්තරීක්ෂ කිරණවල බලපෑම සහ රසායනික ප්‍රතික්‍රියාවන්. සූර්යයාට බොහෝ දුරින් පිහිටා ඇති නිසා එහි මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 240ක් තරම් මඩු අගයක් ගන්නවා විය යුතුයි. මේ නිසා එහි අයිස් අනිවාර්යයෙන්ම ඉතා ඝන විය යුතුයි. මෙම අඩු උෂ්ණත්වය නිසා එහි මතු පිට භූමිය හොඳින් සංරක්ෂණය වී තිබෙනවා වෙන්න පුළුවන්. සරල උදාහරණයක් විදිහට ග්‍රහක ඝට්ටනයන් නාවාට සහ පළුදු වීම තවමත් එහි පැහැදිලිව දැක ගන්නට පුළුවන් නැති. තවද එහි මීතේන්, නයිට්‍රජන් සහ කාබන් මොනොක්සයිඩ් ඩයිස්ද පවතිනවා වෙන්න පුළුවන්. හරියට ප්ලූටෝ සහ ඒරිස් වාමන ග්‍රහලෝකයන් වගේ. මේ රසායනික අයිස් ඇමොනයිඩ්ගේ මතු පිට වර්ණවත් කිරීමට දායක වෙනවා. ප්ලූටෝගේ මතු පිටේ තිබෙන රතු පැහැති තෝලින්ස් නම් සංකීර්ණ කාබනික සංයෝග ඇමොනයිඩ් හිත තිබෙන්නට පුළුවන්. මේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රාග් කාබනික රසායනය ගැන ඉඟි කරනවා. තවද අවසාන වශයෙන් මේ අනෙකුත් කුඩා අයිස් වස්තුන් වගේම පාෂාණ සහ අයිස් වලින් යුතු හරයකින් සමන්විත වෙනවා විය යුතුයි. මෙම හරයේ ඝනත්වය ගණනය කිරීමෙන් එහි අභ්‍යන්තර බලපෑම් සහ භූගෝලීය ක්‍රියාකාරකම් ගැනද තොරතුරු දැනගන්නට පුළුවන් වේවි. මෙහි අනිවාර්යයෙන්ම වායුගෝලයක් පවතින්න හැකියාවක් නැහැ. මොකද ඒ සඳහා ප්‍රමාණවත් තරම් ගුරුත්වාකර්ෂණ බලයක් ඒ සතුව නැහැ. සමහර ස්ථාන මටසිරුටු වගේම අනෙකුත් ස්ථානයන් ආවාට වලින් පිරී තිබෙනවා වෙන්න පුළුවන්. මෙම ආවාට සහ පළුදු වීම බොහෝ කාලයකට පෙර සිදු වූ ගැටුම් වල සලකුණු වෙන්නටද පුළුවන්. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ පූර්ව ඉතිහාසයේ මහා ඝට්ටන රටා පවා තේරුම් ගත හැකියි. නමුත් මතක තබා ගන්න ඇමොනයිට් කියන්නේ නිකම්ම නිකන් සාමාන්‍ය අයිස් වස්තුවක් නොවේ. මේ සෞරග්‍රහ මණ්ඩලයේ හටගත් කාලයෙන් පැමිණි වටිනා පණිවිඩකරුවෙක් කිව්වොත් නිවැරදියි. මේ අධ්‍යයනය කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ බිහි වූ කාලයේ එදා පෘථුවිය මොන වගේද කියලා හරියටම කියන්නට පුළුවන්. තවද ඉදිරියේදී අභ්‍යවකාශ යාන ඇමොනයිට් වෙත යැවීමට සැලසුම් පවා සකස් වේවි. මෙමගින් තවත් රහස් අනාවරණය වේවි. මෙම සොයා ගැනීම අපට සෞරග්‍රහ මණ්ඩලයේ සීමාවන් තේරුම් ගැනීමට සහ විශ්වයේ අනෙකුත් තාරකා මණ්ඩල ගැන සංසන්දනය කිරීමට නව දොරටු විවර කරනවා. මේ ඇමොනයිට් වැනි වස්තු අධ්‍යයනය කිරීම තුළින් මානව වර්ගයාගේ තාරකා විද්‍යා ගවේෂණයේ ඉදිරි පියවර තීරණය වේවි. මේ ලෝකයේ ඔබ හිතන විදියට මොන වගේ ඇතිද? මේ මොන විදියේ ක්‍රියාකාරකම් සිදු වෙනව ඇද්ද? ජීවීන් සිටින්නට තියෙන්නේ මොන වගේ හැකියාවක්ද? මෙවැනි ඔබ නොදත් දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.